ඔයාලා මම මේ අන්තිමට දාපු වීඩියෝ එක බලුවා නම් මම මේ වීඩියෝ එකේ කියනවා මේ බෝධීන් වහන්සේගේ ආදාන පූජෝත්සවයේ වැඩම කළා දාලා අපේ කුරුගමෝදර සජ්ජන කේන්ද්‍ර විහාරාධිපති අපේ පින්වල සෝභිත නායක හඳුරු විසින් දේශනා කරපු ඒ අනුශාසනාව මම වෙනම වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් මම හිතුවා ඉක්මනින් මේක දාන්න. ඉතින් මේ තියෙන මේ වීඩියෝ එක මෙතෙන්දී උන්වහන්සේ පැහැදිලි කරනවා මේ බෝධි පූජාවක් කියන එක මේ සමාජයට ආවේ කොහොමද? බෝධි පූජාවක් පවත්වන එකෙන් අපි ලබා ගන්න දේ මොකක්ද කියන එක සහ මේ බෝධීන් වහන්සේ අපවත් වීමට බලපාපු හේතු පිළිබඳව උන්වහන්සේ මේ අනුශාසනා කතාවේ දේශනා කරනවා. ඉතින් මේ දේශනාවට අපි සවන් දෙමු. අවස්ථාවක බෝධි පූජා පවත්වලා ආශිර්වාදයක් ලබා ගත්තේ බෝධීන් වහන්සේගේ අපවත් වීමක් තමයි මේ සිහි කරන්නේ. ඉතින් බෝධීන් වහන්සේට පින් දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සිද්ධ කරන්නේ බෝධීන් වහන්සේ තුල කිසියම් ආකාරයක උතු දේවතාවෙක් වැඩ හිටියනම් ඒ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ හැමෝම ලබා ගන්නට ඇති. නිසා ඒ අපවත් වීම තුළින් ඒ කිසියම් ආකාරයක වෙනස් වීමක් ලබා ගන්නට ඇති. ඒ නිසා ඒ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් ශාස්ත්‍රීය වශයෙන් කරන්න පුළුවන් චාරිත්‍රාක් තමයි මේ සිද්ධ කරන්නේ. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් පන්සලක බෝධීන් වහන්සේ කෙනෙක් අපවත් වුණොත් වන්දනාමාන කිරීම තුළ සංකාක බෝධියක් නෙමෙයි. ඒ වගේම ඒ තුලින් ඒ වගේ අවස්ථාවක මේ ආකාරයෙන් විසුණුහන්සලා වඩම් ආදරය ඇදින් චාරිත්‍රානුකූලව පාංශුකූල වතාවක් සියල්ල සිද්ධ කරලා ඒ බෝධීන් වහන්සේ අධිග්‍රහිත කිසියම් දෙවියෙක් හිටියානම් ඒ වගේ බුද්ධ දේවතාවෙක් හිටියානම් ඒ අයට පුණ්‍යානුමෝදනා කිරීම තමයි මේ සිද්ධ කරන්නේ. තමයි චාරිත්‍රාක් සිරිතක්. ඊට කලින් ඔබ දැනගන්න කාරණාවක් තමයි බෝධීන් වහන්සේ අපි දැනගන්න ලැබුණ ආකාරයට රෝපණය කළ තිබෙන ප්‍රස්මාම කියන ඒ අනුර්ථ නාමයෙන් හඳුන්වන එතුමා තමයි ඒ රෝපණයේ ඉඳලා මේ තාක් දක්වා ගමේ හැමෝම පළාතේ හැමෝම තම තමන්ට පුළුවන් අවස්ථාවලදී වන්දනාමාන සිද්ධ කරලා පොද පූජාවන් පවත්වලා ඒ සියලු ආශිර්වාදයන් ලබා ගත්තේ අවස්ථාවක තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. මේ සිද්ධිය රැත්ින් සිද්ධ වෙන්නේ නැත්තේ ඔබගේම දායකත්වයේ තමයි බෝධීන් වහන්සේ අපවත් වෙන්න කිසියම් දායකත්වයක සපයන්නේ නැත්තේ ඔබම තමයි. ඒකට හේතුවක් තියෙනවානේ. සාමාන්‍යයෙන් මිනිස්සු තුළ විවිධාකාරයේ අධේල විශ්වාසයන් තියෙනවා. ඉතින් අධේල විශ්වාසයන් කියලා කියන්නේ තම තමන්ට පවතින අපලු පත්‍රයන් දුරු කරගන්න තමන්ට බයක් ඇති ගැනීමක් ඇති වෙනාට තමයි බොහෝ දෙනා ගස්කල් වන්දනා කරන සිද්ධ කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. මිදුමාරතන් වහන්සේ ලංකාවට එනකොටත් ලංකාවේ මිනිස්සු ගස්කල් තමයි අදහලා තියෙන්නේ. මියගිය කෙනෙක් ඒ ගහකට නැත්නම් වෘක්ෂයකට විශාල පර්වතයකට අධිග්‍රහිත වෙලා ඉන්නවා කියලා අදහස ඇතිව මිදුහාමුදුරු ලංකාවට වඩින අවස්ථාවේදී බොහෝ දෙනා මේ වෘක්ෂ වන්දනාව සිද්ධ කරලා තිබෙනවා. මිදුහාමුදුරු කල්පනා කරලා තිබෙනවා මේ වෘක්ෂ වන්දනාව වෙනුවට ඉතාමත් වටිනා ලෝතර බුදු පියාණන් වහන්සේට සමාගයේ සම්මා සම්බුද්ධත්වය ලබා ගන්න උපකාර වෙච්ච වෘක්ෂය ජයශ්‍රී මහා බෝසත්මුදුන් වහන්සේගේ ශාඛාවක් ලංකාවේ රෝපණය කරලා ඒ රෝපණය කර බෝධීන් වහන්සේ සමීපයේ ඉඳලා මිදුමාතන් වහන්සේ කළා තියෙන්නේ බෝධි පූජා පැවැත්වීම නෙමෙයි. බුදුන් වහන්සේ අනුගමනය කරපු බුදුන් වහන්සේ ඊටම ශ්‍රේෂ්ඨය හඳුන්වා දී ප්‍රතිපත්ති පූජා අනුගමනය කරන උන්වහන්සේගේ සද්ධර්මයේ දේශනා කිරීම තමයි උන්වහන්සේ කළා තිබෙන්නේ. බෝධීන් වහන්සේ වටා එකතු වෙච්ච හැමදෙනාටම මිදුමාතන් වහන්සේ ධර්මයේ දේශනා කළා තිබෙනවා. ඒ ධර්ම තුලින් තමන්ගේ ජීවිතය අත්වත් කරගත්තා. නිසා එදා ඉඳලා මේ ආරම්භ වෙච්ච මේ සිරිතට බෝධීන් වහන්සේ වෙනුවෙන් අපි අහල් දින ආකාරයේ ශාසනය තියෙන ආකාරයට 18 කුලයකින් විවිධාකාරයේ කුලයන් ලංකාවට ගෙන්නලා බෝධීන් වහන්සේ වෙනුවෙන් අපකප වෙච්ච පිරිසක් පත් කරලා බෝධීන් වහන්සේට චාරිත්‍රානුකූල සිද්ධ කරන වතාවක් තිබෙනවා. එදා ඉඳන් අද දක්වාම ජයශ්‍රී මහා බෝසත්මුදුන් වහන්සේ වෙනුවෙන් කරන විශේෂ පූජාවක් සිද්ධ කරනවා. මේ ඇත්ත කිසි කෙනෙකුට සම්බන්ධ වෙන්න බැරුණාට තමන්ගේ කුලයන්ගේ ඒ ශ්‍රේෂ්ඨ වලින් සිද්ධ කරන පූජාවන් තිබෙනවා. ජයශ්‍රී මහා බෝසත්මුදුන් වහන්සේ බාරව ඉන්නවා කියලා විශ්වාස කරන කළුබණ්ඩාර දෙවියෝ. උන්වහන්සේ තමයි ඔය හැම පූජාවක් පවත්වලා විශ්වාස කරන්නේ. නිසා බෝධි හාමුදුරුවෝ කියන වචනයෙන් තමයි අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝවහන්සේ හඳුන්වන්නේ බෝධි හාමුදුරුවෝ කියලා. නිසා ජීවිතේ හැමම අවස්ථාවකදීම ඒ උඩහ පළාත්වල මිනිස්සු, ඉතින් උඩට පළාත්වල මිනිස්සුන්ගේ ලක්ෂණයක් තිබෙනවා. බෝවහාමුදුරන්ගේ ආශිර්වාද ලබා ගත්තා. නිසා ඉතින් හැම පන්සලකම මේ ජයශ්‍රී මහා බෝසත්මුදුන් වහන්සේගේ ශාඛාවක් රෝපණය කරපුවාම ඉතින් ඒ ආශිර්වාද ලබා ගන්න පුළුවන්. බෝධියකින් ඇත්තම සිද්ධ වෙන්නේ බෝධියකින් නිකුත් වෙන උත්තරීතර ඒ ඔක්සිජන් අපි කියමු ඒවා සාමාන්‍ය ගහකින් නිකුත් කරනවා වගේම බෝපත් වලින් නිකුත් කරන මේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි හින්දා බෝගහක් ළඟට ගිහිල්ලා වන්දනාමාන කරපුවාම බෝධීන් වහන්සේ සමීපයේදී කරන චාරිත්‍රාක් එක්ක තමන්ගේ කය පිරිසිදු වෙනවා. තමන්ගේ වාතාශ්‍රය පිරිසිදු වීම තුළින් තමයි තමන්ට රෝග සම්පත්තියක් ඇති වෙන්නේ. ඉතින් ඕකට තව විශේෂාකාරයක පූජා පවත්වන පස්සේ
ඔතින් කිරි වලින් නාවන්න ලැහැත් වෙනවා, තෙල් වලින් නාවන්න ලැහැත් වෙනවා. ඉතින් විවිධාකාරයේ තමන්ගේ ආත්මාර්ථයේ පමණයි බෞද්ධෝ කියන කොටස කල්පනා කරන්නේ. නිසා බෝධින් වහන්සේට ඉතින් මොන හරි ඔයා ඉතින් වක් කළා නැත්තම් ඔක අපවත් වෙන්න කිසිම හේතුවක් නැහැ. ඕගොල්ලොම තමයි ඉතින් ඔය ආපු කෙනෙක් ඇතින් පිච්ච වරද්දක් වෙන්න ඇති. ඒක තමයි ඒකෙන් සිද්ධ වුණේ ඔබට තමයි අහිමි වුණේ බෝධින් වහන්සේ. ඉතින් ඉන්න අනතුරුවත් බෝධින් වහන්සේ නම රෝපණය කරාට පස්සේ ඔබ දැනගන්න ඕනි ඔය තියෙන දේවල් ඔබට ලක්කාර හම්බෙන්න දෙකල් නෙමෙයි. බෝධින් වහන්සේට වන්දනා කරන ඉතා ශ්‍රේෂ්ඨයි. අපි ගරහනවා. කවුරුත් අපි ගමියස් ගරහන්නේ නැහැ නේවට. තම තමන් තුළ පවතින ප්‍රතිපත්ති අරුක බව තුළ තමයි. තම තමන් තුළ පවතින ධර්මානුකූල ජීවිතය තමයි තමන්ගේ ජීවිතේ ප්‍රාත්මක් තිබෙන්නේ. බෝධින් වහන්සේට වන්දනා කළ කාටවත් නිවන් ආબોධයක් ලැබෙන්නේ අපි බුදෙක් ජීවිතයේ පවතින අපලෝපද්‍රයන් ග්‍රහප දෝෂයන් නිසා තමයි බෝධින් වහන්සේ වන්දනා කළා. ක්‍රියාහාරයක් පූජා කරලා අපි වන්දනාවක් සිදු කරලා ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් එහෙම වන්දනා කරනකොට ඒ ගස්වලට වෘක්ෂ දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ රැකවරණේ ලැබෙනවා. තා ඔබට දන්නේ නැති ඇති දැසිරිමා බෝසතුන් වහන්සේ කියන කළුබණ්ඩාර දෙවියන්ගේ විශාල ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. ඊට වඩා පිටින් ගියොත් විවිධාකාරී කම්කටොළු බාධා පවා ඇති වෙන බව අපි දැකලා තියෙනවා. අත්විඳලා තියෙන නිසා මේ බෝධින් වහන්සේලාට උණු තමයි ඉති. ඒ අදින් ඉඳලවත් හිතා ගන්න දැන් ඔයගොල්ලන්ගේ පන්සලේ බෝධින් වහන්සේට මම හිතන්නේ කරේ වැඩි තමයි. එනේ එකක් හිතන්නේ නැත්තම් බෝධින් වහන්සේ නම සාමාන්‍යයෙන් එහෙම ගහක් අපවත් වෙනවා කියලා කියන අපි කියන සාසන වචනේ. එහෙම මැරෙන්නේ නැහැ අතන. ලේසින් ඔය බෝ ගහක ලේසින් ඒ වත්තටපත් වෙන්නේ නැහැ. දැන් පොල් තෙල් කියන જાතිය ඇත්තටම හොඳ නැහැ. දැන් පොල් තෙල් කෑවට පොල් ගහෙන් ගත්තට නිකන් මම කියනකොට කල්පනා කරලා බලන්න පොල් වේල් ටිකක් පොල් ගහකට වක් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. තල් තෙල් ටිකක් කෑවට තල් තෙල් ඇඟේ ගාන ලස්සන වුණාට තල් තෙල් ටිකක් ගහට වක් කරන්න බලන්න. ඉතායික් වලින් තල් තෙල් ටික දැම්මොත් පොල් වේල් දැම්මොත් ගහ මැරලා. දැන් ඔය කිරිකින જાතිය වක් කරලා තේරුමක් නැහැ. ඔය මේ Hindu ආගමෙන් ආපු සිරිත්තිරිත්නේ. දැන් මං ගියාට පස්සේ මට ඉතින් බණි කිසි ගැටලුවක් නැහැ. ඔය වගේ මිත්‍යා දෘෂ්ටි අදහස් ඔබ තුළ පතුරලා තියෙන මිනිස්සු. ශාස්ත්‍ර කියන අය පතුරවනවානේ ඉතින්. ඒකෙන් උනේ තමන්ට ඒ ආශ්‍රතව භෝගහට විපතක් නිසු තමයි උනේ. නිසා දැන් ආශිර්වාදයක් ලබන්න ඇවිල්ලා විපතක් කරන්නේ කොහොමද නෑනේ. දැන් මම දැකලා පන්සල් වලට ගියත් ওই චාරිත්‍රය ඔයගොල්ලෝ ඔහොම කරනවා. රටේ නැති කුඩු වර්ග, රටේ නැති පොතු වර්ග තම්බල, කසාය තම්බල ඔය භෝගහට වක් කරනවා. එතන ඇත්තම දෙවිත් ඔක වක් කරන්න දුන්නේ නැත්නම් ඉතින් රටේ නැති බැනුම් තමයි හාමුදුරන්ට බැලලා තමයි ඔයගොල්ලෝ පන්සල් ගියා. නිසා තමන්ගේ ආත්මාර්ථයක් හිතන්න එපා බෞද්ධයෙක්. ඒක කල්පනා කරා. ඒක කල්පනා කරලා බලලා හිතන්න. දැන් මගේ බෝධින් වහන්සේනම ඒක ජයතුමා බුදුන් වහන්සේ සාකාවක්. නිසා ඒවටත් මම පිළිවෙල මම ඒ නිසා ඒකට යන්නවත් දෙන්නේ නැහැ මම ඒක. දැන් බයිනෝ ඇති දෙන්නේ නැහැ කියලා. මොකද මම දන්නවා ඔතෙන්දත් ඔය ආපොත් දැන් පස්සේ හිඟා හේතු පටන් ගයි. එතකොට ඔක අවුලක් වෙනවා. ඒ නිසා මම ඔය පන්සලේ බෝධියටත් ඒ සිද්ධ වුණාට පස්සේ අපි ආදානෙ මෙතන කරානේ විදිහට නේද? එදත් ඒ හාමුදුරු මතක් කරාකෝ ඇල්ලේ හාමුදුරු මතක් කළා. දැන් මම මේ කතාව බලමන්ලේදී මතක් කරා වටපිටාවට. එතකොට ඒ නිසා ඒව අදවත් ඉගෙන ගන්න ගහකට ඒව වක් කරන්න යන්න එපා. ගහකට වතුර වක් කරපන් ඇති. ඒ වතුරට අරුම දාන්න ඕනේ නැහැ. ඒ වතුරත් ටිකක් ස්වභාවයෙන් වැඩනවනේ. බෝගහට සාමාන්‍ය ඉතින් පැන් ටිකක් වක් කරන්න වටිනවා. ඔය කියන තරම්ම ඕගොල්ලන්ගේ තියෙන පොල් තෙල් වක් කරාට තමන්ට ආශිර්වාදයක් නැහැ. ගහටයි හානිය. ඒ නිසා ඒ සිදුවේ සිද්ධ වුණා. දැන් ඉතින් අර දුක් කළා බැලපිලා දැන් ඉතින් දුක් කළා වැඩක් නැහැනේ. මේ කරන්නේ නැත්නම් චාරිත්‍රයක්. මේක සිරිතක්. ඉතින් මේ වන්දනා කරු බෝධින් වහන්සේ නමක් අපවත් වුණා. මේක නිකම්ම අපි අත්හරින්නේ නැහැ. ඒක අපි ගෞරවාන්විතව මේ වගේ ආදාහනයක් සිදු කරනවා. ආදාහනයක් සිදු කරලා දැන් පන්සල කරන මීට වඩා ආඳුනාන්සේ විශාල ප්‍රමාණයක් වැඩම කරන ලොකු ආදාහනයක් මේක. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ගේ ගමේ හැටියට ඉතින් මේක ඇති ප්‍රමාණවත්. ඒ ගෞරවය දක්වන්න ඕනේ. ඒක ඔබ පුතේ සලකන්න ඕනේ. මින් ඉදිරියට පස අයින් කරලා පිළිසිදු කරලා කාලයක් ගියාට පස්සේ බෝධින් වහන්සේ නමක් උතුම් රෝපණය කරලා වන්දනා කරන්න. ඉතින් ඒ වන්දනා කරන්නේ වටිනවා. ඒ වන්දනා කිරීමට ආවට පස්සේ එහෙම අදහසක් ඇති කරගන්න. ඉතින් එක එක්කෙනා අරහෙට යනවා රාත්‍රානවා මේ රාත්‍රානවා අර රාත්‍රකාරය මෙහෙම කිව්ව කියනවා අර දෙයියෝ මෙහෙම කිව්ව කියනවා මේ දෙයියෝ මෙහෙම කිව්ව කියනවා ඉතින් වක් කරනවා. ඉතින් කිරි ටිකක් ළම ගෙදර ඉන්න ළමයට පොවන්න. ගහකට කිරිසක් වෙන්නේ නැහැ. ඉන්දියන් සමාජයේ තියෙන අර නිගණ්ඨනාථ පුත්තගේ පිළිලුවක් හදලා කිරි වලින් නාවනවා. ඒ වගේ සිරිත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේදු හාමුදුරුවෝ කවදාවත් බෝධින් වහන්සේ කෙනෙක්ලා බලාපොරොත්තු වෙලා නැහැ හැමදේම. උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධින් වහන්සේ රෝපණය කරන් ඉතින් ඔය බෝධින් වහන්සේත් කැපුවනේ අප්පුහාමගේ මිනිස්සෙක් උලහන් ලැබුවේ 1700 ගණන් වලදී කිසියම් කෙනෙකුගේ කීමට ජයසිරිමා බෝධින් වහන්සේගේ ඒ අත්ත කැපුව අප්පුහාමගේ මිනිස්සෙක්. ඊට පස්සේ තමයි දැන් ওই පොඩි අත්තක් තියෙන්නේ. ඕකත් දැන් වෙනම වෛද්‍යවරයෙක් ඉන්නවා. මම ඒ වෛද්‍යවරයා
ගේ තව ගෝලයකට කතා කරලා මෙන්න මේ ළමයට මතක් කරලා දුන්නා කොහොමද මේ සිද්ධුනේ අහගන්න. එයා මට තියෙන තොරතුරු අහලා පොඩෝ ටිකක් යවුවට පස්සෙම එයා ඒක දැකලාම කිව්වා මේකට මොහොත වක් කරලා කියලා. ඒගොල්ලෝ අයිත් වැඩක් නැහැ. ඒ දැක්ක ගමන් කිව්වා මොහොත වක් කරලා කියලා. නිසා ඔය ජයශ්‍රී මහ බෝධි සමුදුන් වහන්සේ ගාවට උපාසකම් මට දැන් එහෙම යන්න දුන්නොත් එහෙම දලදා වැන්දා වගේ වෙනවා. නිසා තමයි ඔයගේ ආරක්ෂාවක් ඇතුව වෙනම කුල පරම්පරාවක් දීලා ඒක ආරක්ෂා කරලා තියෙන්නේ. නැත්නම් ඔය 2569ක් තිස්සේ රකින්න වෘක්ෂය තියාගන්න බෑ. ඉතින් මට තියාගන්න ඒ නිසා ඔය වගේ ඓතිහාසික වටිනාකමක් තියෙන තැන් වලට මේ මිනිස්සු යන්නේ හොඳයි, බලන එක හොඳයි, දකින්න එක හොඳයි. චෝදනා කරනවනේ නේද? දල්දා ගිනාව ගෑනු කෙනෙක් යන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ශ්‍රීමාවෝධි ගිනාව ගෑනු කෙනෙක් යන්න දෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. මේ ඔය මිනිස්සු බනින්නේ. දැන් හිතනවාද ඔතෙන් ගියොත් මොකද කරන්න කියලා කට්ටිය. ආ ඉතින් ඉනේ හරි තියන් කියලා කිරිටියක් වත් කළේ ඔතෙන්. ඉවරයි නීගාවට. ඒ හින්දා ඒ නිසා තමයි ඔය දිවීමෙන් ඒ හාමුදුරුවෝ ආරක්ෂා කරන්නේ. ඒසාව තේරුම් ගන්න ඕනේ. දැන් මේක උඹ උදාහරණයක් නේ ඕගොල්ලන්ට. මේ අදවත් ඉගෙන ගන්න එක. අදින් පස්සවත් මේ රෝපණය කරන ගහ. දැන් ඔගේ පුස ඔගේ විස දැන් උතන ඇති. දැන් මුලත් අයින් කරලා ඒක කරන්න. ඉතින් මේ ගහට ඔබ දැන් අවුරුදු 60ක් කියලා කියන්නේ විශාල ප්‍රමාණයක් නේද? ඔතන කී දෙනෙක් වන්දනා කරන්නේ නැද්ද? කී දෙනෙක් කිරියාහාර පූජා කියන්නේ නැද්ද? කී දෙනෙක් බුද්ධ පූජා කියන්නේ නැද්ද? කී දෙනෙක් ආශිර්වාද ලබා ගන්න නැද්ද? ඒක ඔබට වෘක්ෂ දේවතාවෝ. ඒ කියන්නේ අපි දුමුකෝ සාමාන්‍යයෙන් තවතිසා ආදී දේවලෝක උපත් ලබන්න බැරි මිනිස්සු මේ ගිහිල්ලා සමහරට ඒක පුණ්‍යවන්ත මිනිස්සු වෘක්ෂ දේවතාවෝ වෙලා උපත් ලබන විශ්වාසයක් තිබෙනවා. ජයශ්‍රී මහ බෝධි සමුදුන් වහන්සේ ගා වුණත් විශ්වාස කරනවානේ ඔය විවිධාකාරයේ බව තියෙනවා කියලා. දැන් ඔය අම්මලා දරුවෝ ප්‍රාර්ථනා කරන ශ්‍රී බෝධි ගාවට ගිහිල්ලා ඒ වගේ එහෙම දේවල් විශ්වාස දෙනවා. සාක්ෂි රැටින් එහෙම දේවල් විශ්වාසත් එක්ක පවතින. ඒක ඕවට ආපු දෙවිවරු ඇති. දැන් දෙවිවරු කල්පනා කරනවාද මොකද මේ උනේ කියලා. දැන් දෙවිවරු තමන්ගේ පැවැත්මට විවිධාකාරයේ ගස්වල රැකවරණ ලැබනවා කියන කාරණාව අපේ සූත්‍ර දේශනාවල තියෙනවා. අභිමානවත්ව ප්‍රේතවත්ව වල තියෙනවා. දැන් ප්‍රේතවත්ව වල තියෙන විවිධාකාරයේ ප්‍රේත කොට්ටාස ගල් වල ඉන්නවා. එහෙම කියන ඒ වගේ විමානවත් වලක් තියෙනවා. බුදුහාම දේශනාවක් තියෙනවා. විවිධ වෘක්ෂ දේවතාවෝ වගේ ගස්වල ඉන්නවා. අපි මේ පින් දෙන්නේ මේ දේව දේවතාවුන්ට. ඊට මේ රෝපණය කරන්නේ කුස්මාන ප්‍රධාන වෙලා අර්බුද මැද රෝපණය කරලා ඉන්නේ මම අහලා තියෙනවා. නිසා ඒ වුණත් ඒක වැඩි සිද්ධ කළානේ. එතුමාගේ ඒ රෝපණ නිසානේ අද හැමෝම තත්ත්වයක් උදට උදා වුණේ. එතුමාලත් සිහි කළා පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ඉතින් බෝධින් වහන්සේ වටා කිසියම් දෙවියෙක් හිටන් ඒ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. මින් ඉදිරියටවත් මේ වගේ කල්පනා කරලා බලලා බෝධි ගාවට යනකොට මොලේ අරගෙන යන්න ඕන. දැන් ගොඩක් තැන් එකලාගේ තමයි මොලේ ගෙදර තියලා තමයි උතුන් කියන්නේ. මොලේ ගෙදර තියලා ගියාමනේ ඔය වැඩෙන්නේ ගාවට. ඒ අන්ධ විශ්වාස වලට යන්න එපා. බුද්ධාම නෑ ගොත් අන්ධ විශ්වාසය. ප්‍රඥාවන්ත විශ්වාසයක් තියෙනවා. ඒ අන්ධ විශ්වාසයෙන් තොරව කටයුතු කරන්න. මින් ඉදිරියටත් මේවා රැක ගන්න. තමන්ගේ ගමේ දෙයක් රැක ගන්න පුරුදු වෙන්න. පන්සලට ගියත් දැන් පන්සලේ වුණාසනේ කවුරුන් රෝපණය කරන්නේ. ඒ උන්වහන්සේ රැක ගන්න එපා නේද? දැන් රැක ගන්න එපා. ඉතින් ඔකත් දැන් එතනට ගිහලා ඔයගේ වක්‍රොත් එහෙම කතායටි වක්‍රොත් එහෙම ඔකත් අපවත් වෙනවා. ඒක හොඳ නෑනේ පන්සලකට නේද? බෝධින් වහන්සේ නමක් තමන් ගන්න පුරුදාරාම බෝධින් වහන්සේ නමත් අපවත් කරලා දැම්මා. දැන් දෙවෙනි එක. කලින් එක අපවත් කළා 1900 වල ඒක ආදාහනයක් කරලා පස්සේ දෙවෙනි එකත් අපේ ඒ පළාතේ දායක තමයි ඉතින් ගෞරව කියලා ඒකත් අපවත් කළා. දැන් ආයෙත් නෝකුණ රහඳුනේ තාම දුක් මානසින් රෝපණය කරා. ස්වභාවික අපවත් වීමක් නෙමෙයි කියන කාරණාව ඒකෙත් ඉතින් මොහොත වක් කරලා කියලා. දැන් ඔවා උදාහරණ ගත්තා මේ බෝධිය අපවත් කළා. මේක තුන්වෙනි එක ඔය අපි දැන් ගොඩක් එහෙම වෙලා තියෙනවා. දැන් කරදර බෝධින් වහන්සේ නමක් බෝධිය අපවත් කළා. ඒත් මොහොත වක් කරා. ඒ පාසම්මන ඔරෙන්මනේ පූජාව තියන්නේ නේද? සමහර අය ළමයි විතර වෙලාවක් කරනවා රෝමයා. ඒක ඔයෙන් දාන් එනවා. මම දන්නවා ඔය පැන්කල් වල කුඩු දාගෙන රටේ නැතිව දාගෙන ඇවිල්ලා දිය කරලා අරටවක් කරලා ඉතින් රංගම් පාටින් දල්වන බෝධිය කිව්වා. ඉතින් රංගම් පාටින් දල්වලා නෑනේ බලමු දැන් මොකක්ද? මම අපරාධයක් කරලා තියෙනවා. ඒ වගේ ඉස්සාවකට යන්න එපා. බෞද්ධ වෙල කියන්නේ මොලයක් තියෙන මිනිස්සු. මොලයක් තියෙන මිනිස්සු. යාපනයේ ආදී පළාත්වල බෝගස් කපලෙදි කරාට ඒගොල්ලෝ තියෙන මිනිස්සු විශ්වාසත් එක්කනේ. දැන් අපි එහෙම බෝගාකට ගරහන්නේ නැහැ. කපුටු බෝධි කියලාත් එහෙම ගරහන්නේ නැහැනේ මිනිස්සෙක් නේද? කාය වෘක්ෂයට සලකන්න. ඒ වෘක්ෂයට සලකනකොට ඒක ආශිර්වාද ලැබෙවි. ඔතන නැත්තෙන් විද්‍යාත්මක කාරණා සිද්ධ වෙන්නේ ඔබේ කායික නිරෝගතාවය ඇති වෙන්නේ හුස්ම ගන්න ඒ ඔක්සිජන් ප්‍රමාණය වැඩි. සාක පත්‍රයක් බෝ පත්‍රයක්. ඒ අනික් ගහකට අඳුරගෙන මේ බෝගයි ස්වභාවික නිසා සිසිලසක් තියෙනවා නේද? අන්නේ කාරණා මතක් කරේ පොඩ්ඩක්වත් දැන් ඉඳලවත් මොලේ පෑදෙන්න. ඇහැ ඇරෙන්න කියලා මම මතක් කරනවා. නිසා දැන් ඉතින් වෙච්ච දේ වුණා. ඒක අඳ වැඩක් නැහැ. නිසා අපි දැන් මේ ගෞරවාන්විත මේ වැඩේ කරනවා. කරලා දැන් එන කල්පනා කරගන්න. හැමෝම මේ සිද්ධ කරන්නේ මේ කටයුත්ත නිසා මේ පුණ්‍ය ශක්තිය මේ ගහ හිටවන් මූල කිච්චේ කොස්මාම ප්‍රදානයේ අයටත් විශේෂයෙන් උක්ෂ දේවතාවුන් වහන්සේලා වැඩ හිටියා නම් ඒ හැම දිනාටමත් මේ පුණ්‍ය ශක්තිය ලැබේවා
මේ මතකස්ත්‍ර පූජා සිදු කිරීමෙන් ලබන කුසලයේ ඇත්තන්ගේ සංසාර ගමනට උපකාර වේවා. දේව දේවතාන් වහන්සේලාණන් නිවන් සම්පත් අවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි හැමදාම